සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකං සාති සාදු 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 කවුරුද දැම්මත් ශාලාව ඇතුලේ ඉඳ තියෙනවා මේ ඉස්සරහ පැදුරු තියෙනවා ඔය ඉන්න අය හැමෝම ඇවිල්ලා වාඩි වෙනවා ඉස්සරහට එන්න ඔතන පාරේ ඉඳ තියලා ඉස්සරහට එන්න හොඳයි මනන් මෙදිනාට තෙරුවන් සරණයි විශේෂයෙන්ම දේව ධම්මචාරී බෞද්ධ මධ්‍යස්ථානයේ 6 වෙනි වරට තමයි හෙට දවසේ ප්‍රෝචා මහා පින්කමක් සිද්ධ වෙන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විශේෂයෙන් සංඝසතු දක්ෂිනාවක් පිළිගැවෙනවා හිමිදිරිපාන්දර ඊට මැත්තේ අද දවසේ අපි සම්බුද්ධ පූජාවන් පැවැත්වුවා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කළා මේ මොහොතේ ධර්ම දේශනාවේ පින්කමයි සිද්ධ වෙන්නේ මම මුලින් සිහිපත් කරන්න යෙදුණා රාජපක්ෂ මහත්මිය අජිත් ප්‍රේමකුමාර මහත්මයා 2019 වසරේ මට මම ගැහෙන්නේ මට හදිසිය ඇතිවුණ අසනීප තත්ත්වයක් මත නැගිට ගන්න ඇවිද ගන්න බැරුව හිටපු මොහොතක තමයි මාව සෝපත් භාවයට පත් කරන්නේ ඒ කලගුණ සැලකීමේ හැටියට රාජකා මහත්මියගේ මෞතුමිය ප්‍රෝජ්ජා භූමියට පත් කළා ඉතින් රාජකා මහත්මිය පැවිදි කරන්න ඇත්තට මෙහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔය පැවිදි පින්කම් පහේදීම තමන්ගේම පින්කමක් වගේ මේ අය බොහෝම වෙහෙසලා මේ ස්ථානයේ කටයුතු කරන්න යෙදුණා. වරින් වර පැවිදි වෙන්න ඕනේ කියලා කිව්වා. මමත් එච්චර ගණන් ගත්තේ නැහැ. දරු දෙන්නේ ඉන්නවා. ඒ වගේම මහත්මා ඉන්නවා. අපේ සිරිතක් තියෙනවා දරුවෝ උස්මහත් කරලා අධ්‍යාපනය ලබා දීලා රැකී ආරක්ෂාවලට යොමු කරලා විවාහ ජීවිතයටපත් වෙලා නිදහස් වුණාට පස්සේ තමයි මේ ගිහි ගෙදර වාසය කරන අය පැවිදි භාවයටපත් වෙන්නේ. ඉතින් කොහොම නමුත් නොසිතූ විදිහට ඒ සසර පෙරම් පුරාගෙන ආපු හැටි වෙන්නේ නැති දරුවෝ දෙන්නට අවසරය ලැබුණාම අජිත් මහත්මයාට හිතා ගන්න බැරි වුණා මගේ දරුවෝ මෙහෙමනම් මම මොකද්ද කරන්නේ ඇයි මම මේක වළක්වන්නේ කියලා. ඒ මතේ ඉඳගෙන තමයි අමාරුවෙන් උනා ඒ කැමැත්ත ප්‍රකාශ කළේ. ඒ නිසා මම හිතන්නේ හැමෝටම නොලබන අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම අරමුණු දෙකක් තියෙනවා මේ පින්කම් මාලාව සිද්ධ වෙන්න. මම මේ ශාසන ජීවිතේට ප්‍රෝචා භූමියටපත් වෙන්නේ පුංචි දැරියක් විදියට. ඒ කිසිවක් නොදැන ගිය ගමන මගේ ලොකු අම්මා පැවිදි භාවයටපත් වෙලා හිටියා. ඉතින් මට මතකයි හැටියට අවුරුදු 9 පැවිදි වෙන්න ගියා. කිසිවෙක් ඒ සලහ කැමැත්තක් තිබුණේ නැහැ. අහම ලෙස තමයි පැවිදුනේ. දවසක්වත් ආරාමයක මම ඉඳලා නැහැ පැවිදි වෙන්න කියලා. ඉතින් 86 අඬාපුරේ 100ක් දෙනෙක් පැවිදි කරනවා කියන පින්කමට
මගේ ලොකු අම්මා ලොකු මෙහෙණින්හන්සේ අහම්බෙන් ඇවිල්ලා ඒ විදිහට මට වැඩිමහල් සහෝදරයෝ තුන්දෙනාම මට මතකයට ගෙදර හිටියේ නැහැ. එහෙම තමයි ගිහින් පැවිදුනේ ජයශ්‍රීමා බෝධිආභිස. ඉතින් මගේ අම්මා මගේ ශිෂ්‍යාවක් කරේ කියලා කිසිම දවසක ඊනකින්වත් මම හිතුවේ නැහැ. ඉතින් නොසිතූ දේවල් හැම දෙයක්ම සිද්ධ වුණා. ඉතින් රාජිකා මහත්මියගේ මවතුමිය පැවිදි වුණා. මේ පටාචාරාවක් නූතනයේ ඉන්න එතුමියත් හිතන්නේ නැතුව ඇති තමන්ගේ දියණියක් පැවිදි කියලා. කොහොම වුණත් මේ සසරේ පතාගෙන එන දේවල් මම කතා කරන්න ඕනේ නැහැ. ඒ මොකද මේ ඉතිහාස කතාව ගන්න ගෞරවනීය ආම්ලන්වාසී නමක් තමයි ධර්ම දේශනාවට වැඩම කරලා තියෙන්නේ. ඉතින් මගේ වගකීම යොකුකම තමයි අපේ ආරාධනාව පිළිගත්ත ලොකු ආම්ලන්වාසී මේ දිනවල දඹදිව වන්දනාචාරිකාවේ වැඩම කරලා තියෙන හින්දා අපේ ආම්ලන්වාසී වැඩම කරන්න යෙදුණා. ඉතින් හෙට දවසේ දෙන මගේ ලොකු වික්ෂුණීන් වහන්සේ අපවත්ලා වාසුපූර්ණ පින්කම ඒ වගේම ප්‍රෝචා භූමියටපත් වෙන රාජිකා රාජපක්ෂ මහත්මියගේ ජන්මදිනයත් හෙට ඉඳලා තියෙනවා. දෙවෙනි උපතත් හෙට දවසේ සිද්ධ වෙනවා. උපන්දින රසක්ම මේ දිනවල තිබෙනවා. ඉතින් ඒවා සිහිපත් කරමින් හැමෝටම ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කිරීමේ අරමුණක් ඇති කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ වෙනවා. එhmenan අපගේ මේ සිතින් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩමවා වදාළ වන්දනීය පූජනීය ගරුකටයුතු අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීමට සූදානම් වන්නේ මාහිගල මෙලිරිගම ශ්‍රී සංකාරාම විහාරස්ථානයේ විහාරාදී කාර්ය වැඩ වාසය කරන අවසරයි අපේ හාමුදුරනේ පූජ්‍ය බටුගම්පල සිරානන්ද අපේ හාමුදුරන් වහන්සේ දෙපාණවද ඔබවහන්සේගේ බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව සිදු කරන්නට ආරාධනා කිරීම සඳහා අපේ රාජිකා මහත්මියගේ ඒ ස්වාම පුරුෂයා අදිත් ප්‍රේම කුමාර මහත්මයාට දෙහත් වටේ පිළිගන්වා ආරාධනා කරමින් කාරුණිකව මතක් කරනවා. සාදු සාදු සාදු. හොඳයි හැම දිනම සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන පස්සේ සමාදන් Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Anatipata
වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालेषु अत्र गच्छन्तो देवता सद्धम्मं निराजस्य सुनन्तो सघ्र मुखदं धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दुर्लभं च मनुस्सत्तं बुद्धोत्पादो च दुर्लभो दुर्लभाखन सम्पत्ति सद्धम्मो परम दुर्लभो गौरवनीय मेरी महंसेला बराकुंक वासनावंत पिंगुनी උදාාරතර පින්කමක් අරමුණු කරගෙන පවත්වන ලද පවත්වන්නට යෙදෙන ධර්මදේශනාමය පින්කමකට සම්බන්ධ වෙන අවස්ථාවක් මේ අවස්ථාව. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතුරින් ශ්‍රේෂ්ඨතම දානය වන ධර්ම දානය අද මේ ආරාමයේ තුල මේ වාසනාවන්ත පින්වත් පිරිසට ශ්‍රවණය කරන්නට වාසනාව උදා. මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පිරිසියන් මේ දේශනා කරන ධර්මය තමාගේ හදවතට එකඟව නියම සිහියෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් ඒ තුලින් ලැබෙනා වූ ආනිසංසය මහත් ඵල මහානිසංසය අපේ ජීවිත අරගෙන බැලුවට පස්සේ අපි අපේ ජීවිත දිහා ආපසු හැරිලා බලනකොට දිනුනේ මේ දේශනා කරා වූ ධර්මයන්
ශ්‍රවණය කළ අවස්ථා ගණන් කරලා කියන්න පුළුවන්ද කියලා වොත් මේ අතට මතක නැහැ. අපේ හාමුදුරනේ අහපු බණ කොච්චරද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මේ ඇත්තෝ බණ අහලා තියෙනවා. රූපවාහිනිය තුලිනුත් අද පැය 24ම බණ අහන්නේ. ගුවන් විදුලිය අරගත්තොත් ගුවන් විදුලිය තුලිනුත් නිරන්තරයෙන් අපිට බණ අහන්න ලැබෙනවා. පන්සල්වල ආරාමවල මේ වගේ ධර්ම දේශනාවන් අපට ඇහෙන්නට ලැබෙනවා. මම මේ අන්තයෙන් ඇහුවොත් ඒ අහපු ධර්මයේදී එක පදයක් කියන්න පුළුවන්ද කියලා අහුවොත් අනේ ආමුනේ මතක නැහැ. එයාට මතක නැහැ. අහපු බණ කතා අර ජාතක කතා නම් මතක හිටින්න පුළුවන්. සුරංගනා කතා වගේ ජාතක කතා සමහර තැන්වල තියෙනවා. බෞද්ධයාගේ එහෙම නැත්නම් මේ මිනිසාගේ බුදුදහම කෙරෙහි ප්‍රසාදය ඇතිවන්නට ලියවිච්ච කතා තියෙනවා. ඒවා හරි සුන්දරයි. අන්න ඒ වගේ දේවල් මතක හිටින අවස්ථා තියෙනවා මතකත් ඇති. නමුත් තථාගතයන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ එහෙම නැත්නම් ඒ ධර්මයේ තුළ කුසල කර්මයන් පිළිබඳව පින පව පිළිබඳව මේ ජීවිතය තුළ අපි අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව ඇතුළත් දහම් අමතකයි. ඒකට හේතුවක්. ඒක තමයි දුරං ගමං ඒකතරං අසරීරං උහාසයන් යේ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධන. මේ බොහෝ දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක් වෙනි තැනක සිටින එක්තරා දෙයක් තියෙනවා. ඒක ඔබට මට අප හැම කෙනෙකුටම පවතින දෙයක්. ඒකට සඳහන් කරනවා සිත කියලා. එතකොට මේ සිත දමනය කරගත්තා වූ තැනැත්තා බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා මොක්ඛන්ති මාර බන්ධන. මාර බැම්මකින් නිදහස් වෙනවා. ඔන්න ඔය සිත කියන දෙය කය වචනය සහිතව සංවර කරගෙන සිහිය නුවණ ප්‍රයෝගී කරගෙන මේ දේශනා කරන්නා වූ ධර්මය ඇසුවනම් අපිට එහි ධාරණ ශක්තිය ඇති වෙනවා. මේ ධර්මයේ දේශනා කරන ප්‍රථමයෙන් මන් දෙන දහම් අවවාදය. එතකොට පින්නතුනි අපි මේ සසර තුල සමහර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලය තුල පවා මේ බණ අහන්නට ඇති. මේ බණ ඇහෙන්නට ඇති. නමුත් අපිට ධාරණය කරගන්නට ශක්තියක් ලැබුණේ නැහැ. ඒකට අපිට පිනක් ලැබුණේ නැහැ. ඒ ධර්මයේ ධර්මයේ වුණා නම් ඒ ධර්මයේ අවබෝධ වුණා නම් අද මෙතන ඔබ සහ මම මේ ඉපදෙමින් මැරෙමින් මේ කරන සටන නවත්තලා අවුරුදු 2600ක් වෙනවා. නමුත් අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා ඊළඟ බුදුන් හමුවේදී ඒ උතුම් නිවන ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකට බුදුපසේ බුදුමහරහත් කියන මේ ත්‍රිවිධ බෝධිය එක්තරා බෝධියකට පැමිණ උතුම් නිවන අවබෝධ. අන්න ඒ අවබෝධය සඳහා අද මේ අසන්නා වූ ධර්මය සිහි නුවණින් යුක්තව
ඒ නිසා වාසනාව පින්තුනි මේ දේශනාව හදවතින් යුක්තව ශ්‍රවණය කරන්න. ඊළඟට මම මේ අතන්ට ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කියන ආමන්ත්‍රණය. ඒකට හේතුවක්. ඒ තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව හදවතින් නැගින්නා වූ ශ්‍රද්ධාව. ආකාරවති අමූලික. මේ දෙකෙන් තමන්ගේ හදවතට නැගින්නා වූ බුද්ධාරම්භන ප්‍රීතියෙන් යුක්තව මේ ආරාමයේ තුල සිද්ධ වෙන්නා වූ මේ පින්කම් මාලාව හදවතින් සතුටු වන්නන්ගේ සතුට මැද බුද්ධාරම්භන ප්‍රීතිය උපදවාගෙන එතුණා වූ ශ්‍රද්ධාව. එහෙම නැතුව මේ ලෝකයට පෙන්වන්න ලෝකයට පේන්න අහල පහල මිනිසුන්ට පේන්න ඇති වුණා වූ ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ නිසා මේ අතු ශ්‍රද්ධා සම්පන්න ශ්‍රද්ධාවන්ත භාවයට පත් වෙනවා. එතකොට වාසනාවන්ත කියලා කිව්වා. ඇයි මම මේ අතට වාසනාවන්ත කියලා කිව්වේ? ඔතන ඇඳ පැළඳගෙන ඉන්න හින්දාද? නැත්නම් රත්තරන් පැළඳගෙන ඉන්න හින්දාද? යාන වාහන වලින් ආපු නිසාද? එහෙමත් නැත්නම් මේ ඇත්තගේ වස්තුව දේපල මිල මුදල් නිසාද ඔය ඇත්ත වාසනාවන්ත උනේ? ඒසාද වාසනාවන්ත? නෑ. බුද්ධෝත්පාද කාලයක මනුස්සයන් හැටියට මේ භවය තුළ උත්පත්ති ලැබු නිසා ඔය ඇතු වාසනාව මනසා උච්චති කියන ශ්‍රේෂ්ඨ මනසක් ඇතුව උත්පත්ති ලැබුණා. අන්ධබලු මිහිරි වුණාද? මන්ද බුද්ධික වුණාද? නමුත් සමහරු වැඩ කරන්නේ මන්ද බුද්ධික විදියට. අන්ධබලු මිහිරි විදියට. මෙතන මේ පිනතියන් අංග සම්පූර්ණ පූර්ණ දේහධාරී මනුස්ස හැටියට උත්පත්ති ලැබුවා නුවණක් ඇතුව බුද්ධියක් ඇතුව. ඒ නිසා ඔය ඇත්තෝ වාසනාවන්තයි. ඒ ලබාගත්තා වූ වාසනාවන්ත මනුස්ස ජීවිතය තුළින් තමන්ට යම් දෙයක් රැස් කරගත යුතුයි. බැංකු පොත්වල දාන සල්ලිවත් තව තවත් රත්තරන් බඩුවත් තව තවත් දේපලවත් නෙමෙයි. අපි මේ පුරාණයේ වර්ධන මොකද මේ පුරාණයේ වර්ධනය කියන්නේ? තර අවස්ථාවක විසාකා පාසිකාව තම මාමණ්ඩියට කියපු කතාව පුරාණයේ වර්ධන. ඒක නේද කියන්නේ? මේ අයිති පරණ දේවල් කන. පුරාණයේ වර්ධන කියන්නේ පෙර ආත්මයේ හික්කලා වූ කුසල කර්මයන් මත මේ ආත්මය තුළ අපේ ජීවිත අපි මේ විදිහට වාසනාවන්ත ලෙස ගෙනියනවා. ඒ නිසා අපි මේ භවය තුළ ඊළඟ ආත්මය සුවපත් භාවයට පත් කරගන්නට යහපත් ස්ථානයේ උත්පත්ති ලබන්නට මනුස්ස භවයක් ලබන්නට මේ ආත්මය තුළදී කුසල රැස් කළ යුතු වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික පැහැදිලිව හදවතේ රඳවාගෙන අපි පොඩි කතාවක් තියෙනවා මේ කතාවට යමු. මේක බුද්ධ කාලීන කතාවක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ කාලේ සිද්ධ එක පුරුෂයෙක් ජීවත් වුණා. ඒ දෙන්න විතරක් නෙවෙයි. මොන මෙහෙරකම මේ දෙන්න විතරක් නෙවෙයි. මේ මෙහෙරිගම ග්‍රාමයේ ජීවත් වුණා වූ දෙපළක්. ලයනල් රාජපක්ෂ සහ විමලාවති රණවීර මවක් සහ පියෙක් ජීවත් වුණා. කාලයන්ගේ එවැමින් ලයනල් රාජපක්ෂ තම ස්වාමියා මිය පරලොව මේ පවුලට දරුවන් 5 දෙනෙක් හිටියා.
පිරිමි දරුවන් 4 දෙනෙක් සහ එක ගෙහුම් දරුවෙක්. ඥාතිත්වයේ මත මට බොහෝම සමීප ඥාති සම්බන්ධතාවය. මේ විමලාවති රණවීර කියන මාතාව ඥාතිකමට මට නැන්ද කියනවා. එතකොට දරුවෝ මගේ සහෝදරයෝ. මේගොල්ලෝ බොහොම හොඳට ජීවත් වුණා. මේ දරුවෝ 4 දෙනාම මේ 5 දෙනාම පිරිමි දරුවෝ 4 දෙනාම අපිත් එක්ක බොහොම පොඩි කාලේ සහෝදරත්වයෙන් යුක්තව අපි ජීවත් වෙලා මම ඒ දවස්වල ගියපු අවස්ථා තියෙනවා පොඩි කාලේ. අපි එකට මට වඩා වයසින් ටිකක් වැඩිම. මොකද බාලම දියණියක් මට වඩා වැඩිම. මම තමයි පොඩි එකා. ඉතින් අර මේ සහෝදර පිරිසකින් ඒ අවස්ථාවේදී සහෝදර සිනහස ලැබිලා තියෙනවා. මට මතකයි අපේ දයාසීලි අක්කලා ගෙදර ඒ දරුවා මෙතන ඇවිල්ලා ඉන්නවා. රාජ කියලා තමයි සඳහන් කළේ රාජయ్య. එතකොට ලුම්බිනි අශෝක මේ නිවස තුළ තමයි ගොඩක් දුරට අපිට ළඟ නිසා ඉතින් මමත් ඒ ගෙදර යනවා. අපි කට්ටිය බොහොම සහෝදරත්වයෙන් හරි ලස්සන පුංචි කාලයක්. එතකොට මේ විමලාවති කියන චරිතය පොදට අධ්‍යාපනය ලැබපු ද්වාදරුවන්ගේ ඇස්පාදපු දුරු මාතාව. අනුරාධපුර කැටිගොල්ලය. එතකොට මේ ලයනල් රාජපක්ෂ මහත්මයා රජයේ රැකියාවක් කරපු ක්ලාක් කෙනෙක්. CTV ඒ බස්වල ඒ කම්පැනි තුල ක්ලාක් කෙනෙක් තමයි. මට ඒ ලයනල් රාජපක්ෂ මහත්මයා මට මතකයක් නැහැ. මට මාමව මතක නැහැ. කොහොම කල් ගෙවනකොට මම හිතන්නේ මේ දරුවෝ 4 දෙනා, ඒ කියන්නේ පිරිමි දරුවන් 4 දෙනා අවුරුදු 18 19 27 40 වෙද්දී අර කොල්ලෝ 4 දෙනාම මරණයට පත් වෙනවා. ඒ වෙනකොට මම හිතන්නේ තාත්තත් නැහැ. ඒකවල බලන්න මෙලව අපි දකින පටාචාර. අපි ලොකු මෙහෙණින් වහන්සේ ඒ ගැන මුලින් සඳහන් කරා. එතකොට දරුවන් 4 දෙනෙක් පිට මිය යනකොට ඒ මව මොනතරම් දරා ගැනීම පිළිබඳව කටයුතු කරන්නට ඇති. එහෙන් ස්වාමියානේ මෙහෙන් පිරිමි දරුවෝ 4 දෙනාම මරණයට. එවලේ හැබැයි ඇයගේ ඔළුව අවුල් කරගත්තේ නැහැ. ඇය පිස්සුව හදාගත්තේ නැහැ. ඇයට පිස්සුව හැදෙන්නේ නැහැ. ඇය ඒ හැම දෙයක්ම ධාරණය කරගත්තා. ඒ ධාරණය කරගත්තා වූ හදවත තුල උපුරන්න තරම් වේදනාවක් ඇති වෙන්නේ. මම අතීතයේ ඇය මේ මොහොතේදී යනවා ඇති. ඒ අතීත සිදුවීම් පෙළ මනසින් දකිනවා ඇති. එදා විඳපු දුක ඇයට දැනෙනවා. මෙහෙම හිටියා. තම නිවසට පිටුපස ආරාමයක් තිබුණා. ඊළඟට පුංචි ළමයින්ට අධ්‍යාපනය ලබා දුන්නා මොන්ටිසෝරියට. ඒකට දියණියව සම්බන්ධ කරගත්තා. එතකොට මේ වෙයි මට විතර විදිහට මේ මව සැනසීමකටපත් වෙන්නට අපේ පන්සලෙහි එතකොට අපේ පුංචි දරුවෝ දහම් පාසලෙහි අවසාන ශ්‍රේණිය දක්වා අභිධර්මයේ සහ පාලි භාෂාව ඉගෙනීමේ මේ විමලාවති කියන මාතාව ඒ කොහොම වැදගත් තැනකට එන්න පුළුවන් තත්වය මේ මව ලබා දුන්නා. මෙහෙම කල්පනා කරන අතර ඇයත්
අවසානයේ මෙනේගම ප්‍රාථමික විද්‍යාලයේ රජයට අනුබද්ධ මොන්ටිසෝරියක පුංචි ළමයින්ගේ දෙනෙක් පාදන්නට අවුරුදු 5-7ක් වගේ කාල සීමාවක ඇය කටයුතු සිදු කරන්නේ මේ දියණිය මෙහෙම ජීවිතය ගත කරන අතරතුර සුදුසු කල පැමිණියා දියණියව ආවාන් විවාහ කර දුන්නා. හොඳ ස්වාමියෙක් ලැබුණා. හොඳ ස්වාමියෙක් ලැබුණා. හොඳ දරුවන් දෙපළක් ලැබුණා. කවුද මේ දියණිය? ඒ දරුවන්ට උපරිම ආකාරයෙන් අධ්‍යාපනය ලබා දීලා අද සමාජයේ වැදගත් පුතණුවරු දෙපළක් හැටියට මේ සමාජයට අරගෙන එන්නට මේ කාන්තාව සහ ඔහුගේ ස්වාමියා වෙහෙස මහන්සි කළා. එහෙම කටයුතු කරන අතරතුර මේ දියණියගේ මව අපිට ආරංචි වුණා සසුන්ගත වුණා. නමුත් මම දැකලා තිබුණේ මං දැක්කේ අද. අපේ අම්මලාට එහෙම හරි දුකක් ඇති වුණා. මොකද ඒගොල්ලෝ පුතක් දැක්කා. අනේ ඇත්තට එහෙම දෙයක් වෙලාද කියලා ඒගොල්ලෝ දුක් වුණා. ඒක ඇවිල්ලා පුතක් ජන ගතිය නිසා. අවසානයේදී මේ ඒ මෑණියන් තමන්ට පුළුවන් විදිහට මේ සසුන තුළ ඒ ධර්මය රැකගනිමින් කටයුතු කරගෙන යන අතරතුර මේ දියණිය දවසක් මට දුරකථන එතුමා අරගෙන ව්‍යංගාර්ථ ලෙස යම් කතාවක් කරා. මොකද ඒක මම මට කතා කරලා අපේ හාමුදුරනේ කොහොමද සමීපෙන්ද ඒ විස්තර හොයනවා. මොකද විහාරස්ථානයේ සිදුවෙන හැම කටයුත්තකටම මූලික වෙන කාන්තාවක් මේ කාන්තාව. එතකොට මේ සහෝදරත්වය නැවත වර්ධනය වුණා. මම මේ මාහිංගල විනයක විහාරස්ථානයේ පැමිණියාට පසු තමන්ට පුළුවන් සමහර වෙලාවට කෑ ගන්නවා. පන්සලේ යම් කිසි විශේෂ අවස්ථාවක් වෙන අවස්ථාවේදී කරන්න ඕනේ යුතුයකම් ටික කරා ගෑන්නේ වෙච්ච දෙයක් නෑ. ඕලෙක ගත්තාම අනේ අපේ හාමුදුරනේ මං ආරාම. ඉතින් මම බනිනවා. ආරාමයක් කරන්න ඕනේ දෙයිනේ ගමේ පන්සල මේ වගේ අවස්ථාවකදී මෙතන ඉන්න බෑ. ඊට පස්සේ නෑ නෑ හාමුදුරනේ යුතුයකම් ටික වුණා මෙහෙමයි කියලා අන්න කරෑරියා. ඉතින් නමුත් එයාගෙන් සිදුවෙන්න ඕනේ ඔය යුතුයකම් සියල්ලම නොපින්නනා මේ වෙනතුරු ඉෂ්ට වුණා. මම හිතන්නේ ඉදිරියේදී තම ස්වාමියා විසින් මේ දේ කරයි කියලා මේ පොයටත් උපාසකයන්ට වෙනුවෙන් ගිලන්පස පූජාව සිද්ධ කළා. ඊට පස්සේ මම ඇහුවා ඔයා මහාන වෙන්නවත් හිතාගෙන ඉන්නවා. එපා කිනාව. නෑ අපේ මේමයි. නමුත් මං එදා තීරණය කළා උඹ සැරසෙන්නියක් කිවින්දනේ. කියලා ඊට පස්සේ කොහොමද පස්සේ කාටවත් මේ මට කිව්වා. ලොකෝන්දවත් මම දැනුවත් කළේ මට කිව්වා තේරුණානේ. ඕ මම මෙහෙම මම කියපු කතාව මම දන්නේ අක්කට මතකයි. 100,000 වාරයක් හිතලා ගන්න තීරණය ගන්න. මොකද ඔබ මාවක් දරු දෙන්නේ ස්වාමියා අතාරින් ස්වාමියා හා තියෙන සම්බන්ධය ගොඩක් දුරට අද කාලේ පෞද්ගලික ජීවිතයක් කරගත්තොත් එහෙම මේ ගොඩක් දුරට ස්වාමියා පැත්තක ස්වාමි දිරිය පැත්තක බැඳාලු තමයි බොහොම ආදරෙන් කටයුතු කරන්නේ. දරුවන් ලැබුණාට පස්සේ අර තියෙන සෙනෙහස ටික වෙනස්ලා දරුවන් කෙරෙහි සෙනෙහස යනවා. ස්වාමියාගේ උපන්ටිකීතු කරනවා. නමුත් අර බැඳීමක් අර එදා
විවාහ වෙලා නිවසට ආපු පළවෙනි දවසේ තියෙන බැඳීම දරුවෝ 3-4 දෙනෙක් හැදුවට පස්සේ තියනවද නැද්ද? මට කියන්න මෙතන ඉන්න. එදා ඒ පළවෙනි දවසේ දෙන්නා තුළ තිබුණා වූ බැඳීම අවසානයේට තියනවද? 100%ක් වගේ. හරි වෙන්න පුළුවන්. නමුත් ඒක 100%ක් සාර්ථක නෙවෙයි. මොකද මට තියෙන මතකයෙන් මගේ ආලෝකය. පෞල් තුළ ප්‍රශ්න ඇති වෙනවා. පෞල් තුළ ගැටලු ඇති වෙනවා. ඊළඟට දරුවන් නිසා සෙනෙහස බෙදෙනවා. ඉතින් මේ වගේ ඒ වගේම හැබැයි මේක දෙකුත් තියෙනවා. මම දැකලා තියෙනවා විවිධ වෙබ් සයිට් වල කියන්නේ YouTube වල මේ වයසට ගිය ආච්චි ආතල් අතින් අල්ලගෙන පාරේ යනවා. හරි ආදරෙන් ජීවත් කරනවා. මම කියන්නේ මේ 100%ක් මෙමය කියන එක. නමුත් 99%ක්ම අද ගොඩක් දුරට ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද සමාජීය ප්‍රශ්න, ඊළඟට දරුවන්ගේ ප්‍රශ්න, එතකොට ජීවත් වීමේ ප්‍රශ්න මත බලනකොට මිනිස්සු තුල සැකන වෙනස් වීමක් වෙනවා. ඒ කෙසේ වෙතත් බුදුදහමට අනුව බුද්ධ වචනේ තියෙන ඒ සත්‍ය බව ඉදිරියට වෙන මොකද මේ හැමදේම ටික විකෘති ස්වභාවයටපත් වෙලා මේ බුද්ධ ශාසනය අවසන් වෙනකොට මිනිස්සු තුළ තියෙනා වූ ධර්මීය නැති වෙලා මේ වගේ දේවල්වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දැන් ඒක ආරම්භ වෙලා තියෙනවා. එතකොට මේ කාන්තාවගේ ජීවිතය අරගෙන බලනකොට අපි කවදාවත් අහලා නැහැ මේ ස්වාමියා සහ ස්වාමි දියණිය අතර ගහගෙන බැනගෙන රණ්ඩු සරුවද කොන කියලා අහලා නැහැ. ඊළඟට ඒ අයගේ ජීවිත තුළ චරිත ඝාතනය වෙන ආකාරයේ කරුණු අපිට දැනගන්න ලැබෙනවා. බොහොම අවබෝධයෙන් ජීවත් වෙච්ච ස්වාමි දියණිය දරුවන් දෙදෙනෙක් මට කතා කරලා කිව්වා හාමුදුරනේ මම මහාන වෙන්න මගේ මහත්තයාගෙන් අවසර ගත්තා. ඒ අවසර ගත්තේ ධාතු මන්දිරයක් තුල සුදු මල් වට්ටියක් පූජා කරලා තම ස්වාමියාට බැදලා මහාන වෙන්න අවසර ඉල්ලලා පිරිමි ආත්ම භාවයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ස්වාමියෙක් හැටියට මම හිතන්නේ දරා ගන්න පුළුවන් දෙයක් කියලා. මොකද අවුරුදු ගාන එකට තමන්ගේ ඉවනැල්ලමින් එකට ජීවත් වුණු තම ස්වාමි දියණිය. ඒ වගේ අදහසක් ඉදිරිපත් කරනකොට ඕනෑම කෙනෙක් පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් එහෙම කෙනෙකුට අර ඒක නිකන් තරහා ගන්න බැරි නිකන් අර හදවතට වැදීමක් වගේ සිද්ධ වෙනවා. ඔහු ඒක දරාගත්තා. ඒ තේරුම් කළා මේ ජීවිතය කියන්නේ මොකද්ද? මගේ ආසාව මොකද්ද? කියන දේ තේරුම් කරා. තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් නිසා ඔහු තේරුම් ගත්තා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් තමන්ගේ භාර්යාවට මහාන වෙන අවසර දෙයි. අනේ කෑ ගන්න දු හිටපන් නෑ ගන්න නෙවෙයි මාත් එක්ක ජීවත් වෙන්න කියලා කියන නිසා එහෙම කරන අය බොහොම දුර්ලභයි. ඊළඟට ඒකටම හරියන්නේ දරුවෝ දෙන්නේ. මොන දරුවද තම අම්මගේ ඈත් වීම එහෙම නැත්නම් සසුන්ගත වීම දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි බුද්ධිමත් දරුවෙකුට ඒ අවබෝධ කරගන්න පුළුවන් දරුවෙකුට ඒකට මොන දෙයක් පුළුවන්. අම්මාගේ ප්‍රාර්ථනාව එනම් මේ සසරේ තියෙනා වූ දුකෙන් අත මිදෙන්න අධිෂ්ඨානයක් තියෙනවා නම් අම්මා ඒ ගමන යන්න.
අපි ආශිර්වාද කරනවා කියලා මේ දරුවෝ දෙන්නගෙනුත් අවසරය ලැබුණා. ඔන්න ඕකට තමයි කියන්නේ බිඳුතුනි අපි කරන හැම පින්කමක් අවසානයේදී මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න. උපදින භවයක් ආසා දෙවියන් මිනිසුන් අතර උත්පත්තිය ලබන්නට අපට වාසනාව ලැබේ. සතර අපායේ උත්පත්තියක් නොලැබේවා. සසර සරණාතු මේ සසර මග කෙටි වෙන තුරාවටම මනුෂ්‍යාත්මයක් ලබන්නේද ඒ මනුෂ්‍යාත්මය තුළ වාසනාවන්ත පින්වන්ත දෙමව්පියන් අපට ලැබේ. පෞකාර දෙමව්පියන් අපට ලැබුණොත් අපිට කරන්න පුළුවන් ද පින්දහම් අපිට පුළුවන් ද මේ සසර කෙටි කරගන්න බැහැ. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට වාසනාව දින දින වාසනාවන්ත පිනෙන් පිරුණු පින්වන්ත දෙමව්පියෝ දෙදෙනා. ඊළඟට අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ වාසනාවන්ත පින්වන්ත සහෝදර සහෝදරියන්. මොකද වාසනාවන්ත දෙමව්පියෝ ලැබිලා වාසනාවන්තව ඉපදුණු මට පෞකාර සහෝදර සහෝදරියෝ ලැබුණොත් අපේ වාසනාවන්තකමෙන් පින්වන්තකමෙන් වැඩක් නෑ. එහෙමනම් ඒකටම හරියන්නේ වාසනාවන්ත පින්වන්ත සහෝදර සහෝදරියන් පිරිසක් අපිට ලැබිය යුතු වෙනවා. ඒ වගේම තමයි අපිට ලැබෙන්න ඕනේ වාසනාවන්ත පින්වන්ත ස්වාමි වරු ස්වාමි දියණියෝ. ඒ කියන්නේ තම ස්වාමියා වාසනාවන්ත පින්වන්ත වෙන්න ඕනේ. තම ස්වාමි දියණිය වාසනාවන්ත පින්වන්ත වෙන්න. ඒ වගේම ලැබෙන දරුවෝ වාසනාවන්ත පින්වන්ත දරුවෝ විය යුතුයි. අසල්වාසීන් සහෝදර සහෝදරාදී ඥාති මිත්‍රාදී වාසනාවන්ත පින්වන්ත නොවුනොත් අද මේ ගත්තා වූ මේ තීරණයට ඉඩක් ලැබෙයිද? ඒ ස්වාමියා සහ ඒ දරුවන් වාසනාවන්ත පින්වන්ත වුණ නිසා ඇගේ මේ ගිහිගේ නික්මෑම තරගයි. මේගොල්ලෝ ආත්මාර්ථකාමී වුණා කවදාවත් මෙයාට මේකට කැමැත්ත දෙන්නේ නැහැ. ස්වාමියාගේ අකමැත්ත මත දරුවන්ගේ අකමැත්ත මත කිසිම කාන්තාවකට හෝ විවාහ වෙච්ච පුරුෂයෙකුට මේ ශාසනයේ සසුන් ගත වෙන්නට බැහැ. ඒ අවසරය තියෙනවා. එහෙමනම් ඒ අවසරය එතකොට මේ කතාවෙහි ඒ මාතාව උනේ මෙතන මේ ඉස්සරහින් අපේ මෙලොක් මේ මාසේ ඒ විමලාවති නැන්දගේ උච්චාරණය තමයි මේ. එතකොට ඒ දියණිය තමයි පෙර දිනේදී සසුන්ගත වෙන්නට සූදානම්ෙන් සිටින අපේ මේ රාජිකා. මම හිතන්නේ මහාන වෙනවා කියලා කිව්වහම සහෝදරයෙක් හැටියට බොහොම සතුටුපත් වෙච්ච කෙනෙක් තමයි මම. මොකද අපි ජීවිතය තුළ අපේ සහෝදරත්වය තිබුණා. පැවිදි ජීවිතය තුළදී ඒ සහෝදරත්වය තවත් මං හිතන්නේ වර්ධනය වීමක් වෙනවා. හැබැයි මෙන්න මේ දේ තුළ මම කියාගන්න මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ පිටතින් පේන සුන්දර ලෝකෙ නෙමෙයි. සමහර මිනිස්සු අපිට කියනවා ආම්තරන්න වෙලාවට දාන්නේ නැහැ. වෙලාවට කාලා දීලා නාලා සපසෙන්න පුළුවන්. එහෙම කියනවා මූලම කියනවා. ආම්තරන්න ප්‍රශ්න. එතකොට භික්ෂුවකට ඒ කියන්නා වූ දේම භික්ෂුණියකටත්
ඒ හැන්දෙන්ම තමයි බෙදන්නේ. ඒ නිසා ඔබ මේ සම්බුද්ධ සසුන තුළ ඔබව හොයන්න උත්සාහ ඔබනේ ඔබ තුළ තියෙනා වූ මේ ශ්‍රද්ධාව මේ ගෞරවය ඉදිරියට වර්ධනය කරගෙන යනවා. හෙටින් පස්සේ ඔබ දැලි පිහියෙන් කිරිකනවා ආසමාන ජීවිතයකට ඇතුළත් වෙනවා. ගිහි ජීවිතය සහ මේ සසර බිය ගැන අවබෝධයක් ඇති වෙලා මේ සසර කලකිරුණු ඔබ හෙට දිනේදී ලබන්නා වූ ප්‍රෞಢාව පැවිදි ජීවිතය යම් විදිහකින් කලකිරුණොත් ඉතින් එහා මොකද්ද කදේ තීරණය කියන එක අපිට හිතන්න. හැබැයි ගත්තා වූ තීරණය මරණතුරු රැකගැනීමෙන් තමන් ඉදිරියට මේ භවය තුළ ගමන් කරනවා. සිවුරු හැරීමට මොන ප්‍රශ්නාවක් සිතුවිල්ලකටවත් ගන්න දෙපා. ඊළඟට කියපු තව කතාවක් මට මතකයි. අපේ හාමුදුරනේ මගේ අම්මවත් මට බලාගෙන ඉන්න ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒකත් සෑහෙන වටිනවා. මොකද ඇගේ මව ගියා වූ මග යනකොට මම මගේ අම්මාව මාසිත කරන අරගෙන අපි දරුවන් දෙවියට අපිට කළ යුතු යුතුයකම් තියෙනවා දෙමව්පියන්. ඒකත් බොහොම වටිනවා. ඊළඟට හෙට දිනේදී හෙටින් පස්සේ මම කියපු විදිහට ටික ඒ බැඳීම් වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න. මොකද ඔබ රහත් වෙලාවත් සෝවාන් වෙලාවත් මාර්ග ඵලවලට වෙලාවත් නැහැ. දරු දුක දරු සෙනෙහස ස්වාමි භක්තිය ස්වාමියාත්ම කියනා වූ සෙනෙහස ඔබට දැනෙන්නට පුළුවන්. මේ ස්වාමියාට සහ දරුවන්ට මේ බැඳීම් එකපාර අපිට නැති කරගන්නට බැහැ. හැබැයි හෙටින් පස්සේ ඔබට ඇයවත් ඇයට ඔබවත් අදාළ වෙන්නේ. මෙන්න මේ කරුණ නිරන්තරයෙන්ම තමන්ගේ හදවතේ තියාගෙන ගත්තා වූ තීරණය ඒ අයුරින්ම ඒ රකින්නා වූ සීලය ආරක්ෂා කරගනිමින් ඔබ ඉදිරියට යනකොට තම ස්වාමියා පුළුවන් ශක්තිය උදාහරණ. ඒ නිසා මේ ලැබුවා වූ මනුස්ස භවය ඔබ ගත්තා වූ තීරණය මම හිතන්නේ කියලා නිම කරන්න බැරි තරම් වටිනා දෙයක්. ඒ වගේම ගුරුවරයෙක් සහ භික්ෂුවක් සහ ඒ භික්ෂුව මහාන කරගන්නා වූ ගුරුවරයා මේ හාමුදුරුවෝ. එතකොට ඒ ගුරුවරයා සහ තම ශිෂ්‍යයා තුළ පවතින්නේ පිය පුතු සෙනෙහස. ඒක ඇවිල්ලා භික්ෂූන් තුළ දේශනා කරලා තියෙනා වූ ධර්මතාවය. මාගේ ගුරුවරයා මාගේ පියාසයි මාසල් කියුවේ. එතකොට ඒ ගුරුවරයා තම දරුවෙකු මෙන් තම ශිෂ්‍යයාව ආරක්ෂා කරලා තියෙනවා. එතකොට පිය පුතු සෙනෙහසක් තමයි එතන ඇති වෙන්නේ. එතකොට භික්ෂුණී තුළ ඒ ඇවිත් තම ශිෂ්‍යාව තම ගුරුවරයෙක් වෙනනම් ගුරු මෑණියන් තුළ හටගන්න ඕනේ මවක් සහ දියණියක් තුළ තියෙනා වූ දියණියක් සහ මවක් තුළ ඇතිවෙනා වූ බැඳීම. මම හිතනවා අපේ ඒ අනුලා විද්‍යාලයේ ආචාර්යනි නාවලපිටියේ අනුරාධා ධර්මචාර්යනි මෙහෙණින් වහන්සේ බොහොම කරුණාවන්ත
ඒ වගේම උගත් මිහිරින් වහන්සේලා මිහිරින් වහන්සේ නමක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ උගත් ඒ වගේ ලොකු අවබෝධයක් තියෙන මමක් යටතේ දරුවෙක් හැටියට එහෙම නැත්නම් ශිෂ්‍යාවක් හැටියට ගෝල තෙරණියක් හැටියට ඔබට සසුන්ගත වෙන්නට ලැබීම මහත් භාග්‍යයක්. තව දෙයක් තමයි මෙච්චර කාලයක් ඔබ රාධිකා කියන චරිතය නිරූපණය කළා. ඒ භූමිකාව තුළ ඔබ කටයුතු කළා. දක්ෂකමක් තියෙන, මුඛරිකයක් තියෙන, ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු කියන, කතිකත්වයක් තියෙන, සමහර වෙලාවට රණ්ඩු වෙලා ඒකෙන් ජය ගන්න හැබැයි අසාධාරණයි. ඊපෙරේතත් වෙනවා. ඒ දාන්නේ. අසාධාරණයි පෙන්වන්න දෙයක්. දැන් ගහලා කොහොම හරි ජය ගන්න. ඒ සාධාරණයි. එහෙම කළ ඔබ කෙටින් පස්සේ ජීවිතේ වෙනස් වෙනවා. එතකොට ඔබ ඉදිරියේ තරණමා වඳින පුදන ගිරිස ඔබට හමු වෙනවා. අන්න එතෙන්දී සමස්තයක් මම කියන දෙයක් ඇති වෙනවා මාන්නය. ඒ මාන්නය ඔබ ආවරණය කරගන්නවා. නිහතමානීකම නිරන්තරයෙන් නිහතමානී වේ. සමහර වික්ෂුණී දෙපක්ෂයේ ඉන්නවා. අපේ හාමුදුරුවෝ ඉන්නවා. ඊළඟ කතා කරන්න පුළුවන් කමක් නැහැ. බලන්නකෝ මහානායක අනුනායක ගොඩක් දුරට අපිට කියලා කතා කරන්න පුළුවන්. ඒක කියලා කතා කරන්න පුළුවන්. ඒ හරිය අමාරුයි. නමුත් අපි සෑම කෙනෙකුටම එකම ආකාරයකට සැලකිය යුතුයි. මොකද බොහෝම දුරට ඉදිරියේදී එන්නා වූ ප්‍රශ්න තමා විසින්ම ඒ ප්‍රශ්න වලට උත්තර සොයා ගන්නට වෙනවා. මොකද ගොඩාක් දුරට මම දැන් අපේ මේ ආරාමයේ වැඩ සිටින ලොකුමේ වහන්සේ අනන්ත ප්‍රමාණ ප්‍රශ්න කලකිරීම සහගත සිදුවීම් එන අවස්ථා ඇති. ගණන් ගන්නේ නැති. ඒ වගේම මේවා දියුණු වෙනකොට ඒවාට අකුල් දෙන්න පිරිස් අනන්ත ප්‍රමාණයක් අපේ පන්සල් වල තියෙනවා. ඒ පන්සල් වලට තියෙනවා. ඒ නිසා මේ හැම ප්‍රශ්නයක්ම විසඳා ගත හැක්කේ නිහඬ බව සහ තුනුරුවන් කෙරෙහි තියෙන අපමණ පැහැදීම නිරන්තරව හදවතට දරා ගන්නකොට ඒ ඉන්නා වූ ප්‍රශ්න වලින් ඔබට අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. නිරන්තරව තුනුරුවන් කෙරෙහි කැපවීමෙන් යුක්තව වැඩ කරන්න. නිහතමානී භාවය නිරන්තරවම ඔබේ ජීවිතේ ආවරණයක් කරගන්න. සෑම කෙනෙකුටම එකම විදිහක එකම ආකාරයකින් ඒ අයව පිළිගන්න. මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්න. එවිට ඔබට මේ සසර ශාසනය තුළ දීර්ඝ ගමනක් යන්නට පුළුවන් ශක්තිය උදාහරණ. මොකද নানা ප්‍රකාර මිනිසුන් ඉදිරියට මුණ ගැසීම මිනිසා පිළිබඳව අධ්‍යයනය කරගන්න අවබෝධ කරගෙන ඒ අවබෝධයෙන් යුක්තව ඒ පුද්ගලයා ඇසුරු කරන්න එවිට ඔබට ඒ එන ප්‍රශ්න වලින් අත මිදෙන්නට බොහෝම රුක්කක් ලැබේ. මොකද මේ පැවිදි බව කියන්නේ දුර්ලභ පබ්බච්ච. පැවිදි බව කියලා කියන්නේ දුර්ලභ දෙයක්.
අපි පළවෙනි කෙස් රොද කපන වෙලේ සහ අපේ මේ සිවුර අපේ ශරීරයට පොරවන අවස්ථාවේදී අපි ඉල්ලීමක් කරනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේ මම්පතිය සම්පන්නයි. මේ මා තුල තියෙනා වූ සිවුරු පිරිකර ලබාගෙන මේ සියලු දුක් නැති කර නිවාරණය කර මේ උතුම් පැවිද්ද මට ලබා දෙන්න කියලා ආයතන. හැබැයි සබ්බ දුක්ඛ නිස්සරණ අන්නේ හොඳට මතක තියාගන්න. අද ගොඩාක් දුරට කරන්නේ සබ්බ දුක්ඛ රැස් කරන. මේ පැවිද්ද තුල සබ්බ දුක්ඛ නිස්සරණය මම දැකලා නැහැ. මම ඕනෑම සංඝයා වහන්සේ කෙනෙක් එක්ක මම තරග කරනවා කා තුල දෙන්න තියෙන්නේ. මේ සබ්බ දුක්ඛ රැස් කරන එක කරන්නේ. ඒවා නුවණින් යුක්තව කටයුතු කරමින් මේ සියලු දුක් නැති කරන්න උත්සාහ කරන්නට මේ කසාවත ඔබ පුරවා ගන්න කියන වගත් මේ මොහොතේදී සඳහන් කරනවා. එක පැත්තකින් සහෝදරත්වයේ මත ඥාතිත්වයේ මත. එතකොට මම හිතන්නේ මේ කියපු කාරණා ටික බොහෝම දුරට වැදගත් වෙනවා. මොකද අද වණ කිව්වේ කෙනෙක් මුල් කරගෙන. ඇයට නැවත මට මේ අවවාද දෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ඇය ඒ යන ගමන එහෙම නැත්නම් ඒ මුල් ගල කපන්නට පෙර ඇයට අවවාද අනුශාසනා ලබා දුන්නා. ඇගේ ජීවිතය ඉදිරිය ඇය විසින්ම සකස් කරගත යුතු වෙනවා. ඒ යන අතරතුර අපි මා මුලින් සඳහන් කළ ගාථා පාඨය තුළ ඇතුළත් වුණා වූ ඇතුළත් වෙන්නා වූ කරුණු අපි එකින් එක විග්‍රහ කරලා බලමින් මේ ධර්ම දේශනාව නිමා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මම මුලින් සඳහන් කළා දුර්ලභංච මනුස්සත්හං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභා ඝන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝති. දැන් අපි මේ මිනිසත් බව ලබන එක අපි බුද්ධ වචනය අනුව අපි හඳුනන මේ කන කැස් දැනවා වියසිතුරෙන් අහස බලනවා. ඒ ඕක තමයි අපි එදා කාලේ එදා බුද්ධ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ ඒක කියන්නේ. මේ මොහොත පතුලේ ඉන්නා වූ කැස් දැවේ එක නැහැ අන්දයි මෙයා අවුරුදු 100කට සැරයක් තමයි මොහොත පතුලේ ඉඳලා උඩට මතුවන්නේ. යම් කිසි පුද්ගලෙක් වියගහ අපි දන්නවා වියගහ මේ කුඹුරු සීසා ගන්න ඒ එක ආයුධයක ඒක අපි කියනවා ඒකේ තියෙනා වූ වියගහ මේක යම් කිසි පුද්ගලෙක් දානවා සමුද්‍රේ. දැන් මහම ඒක දකුණු පැත්තෙන් එන හොලකට එහා පැත්තට යනවා. ඊළඟට උතුරු පැත්තෙන් එන හොලකට මෙහා පැත්තට. නැගෙනහිරින් එන හොලකට ඊළඟට බස්නාහිරින් එන හොලකට මේක හොලකට ඒට මෙහෙට දැන් මේ මොහොතේ කැරකි කියනවා. අවුරුදු 100ක් යනවා. ඒ අවුරුදු 100 යනකොට මේ මොහොත පතුලේ ඉන්න කැස් දෑවා අර අවුරුදු 100කට සැරයක් මොහොතෙන් මතුවෙනවා. මතුවෙලා අර වියගහට ඒ වියගහේ තියෙන සිදුරෙන් යා ඔළුව දැම්මහම අහස පේනවා. මෙන්න මේ වගේ තමයි මනුස්සාත්මයක් ලබනවා කියන එක උපමා කරනවා. මේ මෑත කාලේ නවීන විද්‍යාවත් එක්ක බලනකොට මේ මෑතකදී මේක මට අහුනේ මෑතකදී. මේකේ අපි දන්නවා
ගණන් වල මිලියනය බිලියනය කියලා තියෙනවා ඊළඟට ට්‍රිලියනය කියලා ඉන්නවා ගණන්. එතකොට මිලියනය කියලා කියන්නේ 1.6. මිලියනයට 1.6. එතකොට බිලියනයට 1.9. 1.9ක් කියනවා බිලියනය. එතකොට ට්‍රිලියනයට 1.12. ට්‍රිලියනය කියන ඒ සංඛ්‍යාවට 1.12. එතකොට දැන් මේක තප්පර වලින් ගත්තොත් මේ උදාහරණයක් හොඳට හිතට ගන්න තප්පර වලින් ගත්තොත් එතකොට මිලියනයක් කියලා කියන්නේ තප්පර වලින් ගත්තොත් දවස් 11. මිලියනයක් කියන්නේ තප්පර වලින් දවස් 11ක් විතර බිලියනයක් කියලා කියන්නේ තප්පර වලින් අවුරුදු 31ක්. අවුරුදු 31ක්. එතකොට ට්‍රිලියනය කියලා කියන්නේ අවුරුදු වලින් ගත්තොත් 3168ක්. 3168ක් අවුරුදු ට්‍රිලියනය. එතකොට මනුස්ස ආත්මයක් ලබන්න ට්‍රිලියන 400කින් එකක්. ඒ කියන්නේ 3168 ඒවා 400කින් එකක් තමයි මනුස්ස ආත්මයක් ලබා ගන්න තියෙන කාලය. එහෙම නැත්නම් වාසනාව. ඒකත් ඇස කන නාසය දිව ශරීරය වැඩ කරන නුවණ අවබෝධය ලබා ගන්න පුළුවන් මන්ද බුද්ධික අංග විකල ගොළු බිහිරි නැති තේරිලා බේරිලා කියමු. ඒකත් බුද්ධෝත්පාද කාලයක් තුල බලන්න. එතකොට මේ මනුස්ස ආත්මය එහෙමනම් මනුස්ස ආත්මයක් ලබනවා කියන එක දුර්ලභංච මනුස්සත්වය. බොහොම දුර්ලභ දෙයක් තමයි මනුස්සත්වය ලබන්නේ. අපිට ඒක හගයක් නෑ. අපි ඒක හිතන්නේ මොකද මනුස්සයනේ. අපි මිනිස්සු. ඒ නිසා මෙතනින් මැරිලා ගිහිල්ලා එතනින් එහාට මොන වගේ දෙයක් වෙයිද කියන එක අපි හිතන්නේ නෑ. හැබැයි අමතක කරන්න එපා මේ ලැබුවා වූ අවසාන මනුස්සාත්මය. ඒකට බලයි මහමුරුකෝත් ඒක කියන්නේ. අපි දන්නවා මනුස්සයෝ හැටියට දැන් මේ ඉපදිලා ඉන්නවා. ඒ නිසා අපි දන්නවා මනුස්සයෝ කියලා. එතකොට අපිට කියන්න පුළුවන්ද ඊළඟ ආත්මය එහෙම නැත්නම් අද මැරිලා හෙට. එතකොට ඊළඟ භවය මනුස්සයෙක් වෙලා උත්පත්තිය ලබයි කියලා අතක් උස්සලා ස්ථිරව කියන්න පුළුවන් කාටද? අපි කාටවත් කියන්න පුළුවන් කාටද? ඊළඟ ආත්මය එහෙම නැත්නම් මරණින් මතු අද මැරිලා හෙට උත්පත්තියක් ලබනවා නම් ඒක අනිවාර්යයෙන්ම මනුස්සයෙක් වෙනවා කියලා අපිට ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ස්ථිරව කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපි මැරෙනවා කියන්නේ. එහෙමනම් මනුස්ස ආත්මයක් ලැබීම ඉතාම දුර්ලභ කාරණයක් බව සඳහන් වෙනවා. ඊළඟට බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. මේ බුදු කෙනෙකු පහළ වෙන එහෙමනම් උත්පත්තිය ලබන කාලය දුර්ලභයි. සාරාංශක අසංඛේය කල්පලක්ෂ 24 එහාට බුදු කෙනෙකු මේ සම්බුද්ධ ශාසනය වෙනනම් බුද්ධෝත්පාද කාලයක් සම්බුද්ධ ශාසනයක් බිහි වෙනවා. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙන කාලය උපදින කාලය දුර්ලභයි. දැන් බලන්න දැන් මේ බුදු කෙනෙක් ඉපදිච්ච බුද්ධෝත්පාද කාලයක්. එතකොට මේ බුද්ධෝත්පාද කාලය තුළ සමාජය දිහා බලන්න. අපි සමාජය දිහා බලමු.
අංග විකල මිනිස්සු ඉපදිලා නැති. ඇසකන පේන්නේ නැති අඳකොළු බිහිරි මිනිස්සු ඉපදිලා නැති. ඒකෝට මේ බුද්ධෝත්පාද කාලයේදී මිනිස්සු මිනිස්සෙට ඉපදුනා. ප්‍රයෝජනයක් තියෙනවද? ධර්මයක් අවබෝධ කරගන්න ඥානයක් නැහැ. ඊළඟට බුදුබණ පදයන් අහන්න පුළුවන් කමක් නැහැ. අනුගාමී බුද්ධ රූපයක් දකින්න, ශ්‍රමණ රූපයක් දකින්න, වික්ෂුණී රූපයක් දකින්නට පුළුවන් කමක් නැහැ. බලන්න පෙර කළා වූ අකුසල කර්මයන් මත මනුස්සය වෙලා එහි ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේක පෙර කරා වූ අකුසල කර්මයන්. අපි පෙර කුසල් කළා තියෙනවා. ඒ නිසා පිළිතුරේ අපි මේ විදිහට මනුස්ස වෙට ඉපදිලා තියෙනවා. එහෙමනම් ඒ ඉපදිච්ච මනුස්ස භවය තුලින් අපි අපේ ජීවිතය සකස් කරගත යුතුයි. දුර්ලභා කන සම්පatti වේ ඔන්නතේ අංග සම්පූර්ණ පූර්ණ දේහධාරී ශරීරයක් අපිට හිමි වෙලා අපිට බුදුදහම පිළිබඳව හොඳ නරක පිළිබඳව අවබෝධය කරගන්න. අද මිනිස්සු ගොඩාක් දෙයක් මේ හොයනවා. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිද්දා. නෙළුම් මල් හතක් තිබුණා. එතකොට මේ ධාතු කණ්ඩුවක් වගේ එකක් ඇතුලේ ඉඳලාද මෙලොවට බිහි වුනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇත්තද? චතුරාර්ය සත්‍ය ඇත්තද? යමා මහ පෙළහරපෑම ඇත්තද? ඔන්නවා තමයි හොයන්නේ. අපිට කිසිම දෙයක් වැඩන්නේ බුද්ධ ධර්මයේ තුල නැත්නම් බුදු දහම තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා කුසල් අකුසල් සහ දුක හට ගැනීමේ මාර්ගය. ඒ දුක නැති කිරීම දුක නැති කිරීමට ගන්නා වූ ක්‍රමය. කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ඒක බුදු දහමෙන් අපිට කියලා දීලා තියෙනවා. අපේ මනසින් අපේ සැපයක් විඳිනවා. තාවකාලික. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා හරින බව දැනගෙන ජීවත් වෙන්න. නමුත් එතන වරදවා පටලවාගෙන ඉඳලා හරින්න කියන්නේ. මේ ගිහි සමාජය තුළ හැමදේම අත්හැරියොත් එහෙම ඒ මිනිසුන්ට ඊළඟට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ හැරෙන බව. එහෙම නැත්නම් මේ සියල්ල අත්හැරිය යුතුයි කියන බව දැනගෙන තමන් ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ජීවිතය මෙලව සුගතිගාමී කරගන්න, පරලොව සුගතිගාමී කරගන්න කියන බව තමයි බුදුදහම පැහැදිලි වෙන්නේ. ඊළඟට සද්ධම්මෝ පරමං දුර්ලභෝති. සද්ධර්මය ඇසීම, ශ්‍රවණය කිරීම දුර්ලභයි. අපි අහලා තියෙනවා පොඩි කාලේ. මට මතකයි අපේ මෙහෙණින් වහන්සේ උගන්වන දහම්සොඬ ජාතකයේ තුල පැහැදිලි වෙනවා බණ පදයන් හොයාගන්න බැරුව දහම්සොඬ තුමා තම රාජ්‍ය, තම වස්තුව, දේපල හැමදේම අතහැරලා දහම් බණ පදයක් අහන්න හැමදේම අතහැරලා ගමන් කළා. එදා බණ පදයක් අහන්න, බණ පදයක් හොයාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවසානයේ සක්‍ර දෙවියන් විසින් ඒ අවස්ථාවේදී යක්ෂ වේශයක් මවාගෙන ඇවිල්ලා කියනවා මම බණ කියන්නම්, මට මොනවද දෙන්නේ? ඒ පාර කියනවා මගේ මුළු රාජ්‍යයම මම දෙන්නේ. මට රාජ්‍යය ගන්නෑ. මගේ කුසගින්න නිවා ගන්නයි ඕනේ. ඔබ උඩ ඉඳන් මගේ කටට පනින්න. ඒ අතරතුර මම බණ පදයක් කියනවා. ඒකට එකද වෙනවා. ඒ තරම් දහම් පිපාසාවකින් හිටපු රජ කෙනෙක්. බලන්න මේ වගේ කාලයක් අපිට ආවොත් අපිට දහම් පදයක් අහන්න නැති. එතකොට ශ්‍රමණ රූපයක්, ඒ වගේ පැවිදි රූපයක්, භික්ෂුණී, උපාසක උපාසිකාවන් මේ රූප අපිට දකින්න නැති කාලයක් අපිට ලැබුණා. අපි මොනතරම් අසරණ භාවයට පත් වෙනවද? අසරණ වෙනවද? ඒ නිසා පින්නතුනි මේ ලැබුවා වූ ජීවිතය තුළින්, මේ ආත්ම භාවයේ තුලින් අපි කුසල වර්ධනය කර ජීවිතේ හැඩනගා ගමු. ඒ වගේම මම හිතනවා
මේ රාජපක්ෂ පවුල තුල අපි අජිත් මහත්මයා අපි කතා කළේ රාලහාමි මම නෑකදී මට නමක් මතක නෑ රාලහාමි කියන නිසා නම දන්නේ නැති නිසා රාලහාමි කියලා කියන්න. ඒකට ඇත්තෙන්ම තම ස්වාමි දියණියට මේ දුන්නා වූ වරය මම හිතනවා ඔබ මේ පෙර සංසාරේ පතාගෙන ආවා වූ විදිහ පෙර සංසාරේ පුරාගෙන ආවා වූ පාරමී ධර්මයන් තමයි මේ අවසාන මොහොතේදී හරි සම්පූර්ණ බලන්න. අපි ඥාතිත්වයක් දැරුවා සසුන්ගත වුණා. දැන් ඇය සසුන්ගත වෙනවා. ඊළඟට ඒ සසුන්ගත වෙන්නට වාසනාවන්ත ස්වාමී දරුවෙක්ගෙන් දරුවන්ගෙන් තමන්ට ආශිර්වාදයක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි පිරිණි ආත්මයක් ලබන්නට තම ස්වාමියාගේ කටින් ඒ ස්වාමි දිහණියට ආශිර්වාදයක් කරනවා. එහෙමනම් අපි මේ මොහොතේදී මම විසින් මේ මොහොතේදී දේශනා කළා වූ මේ ධර්මයේ තුලින් ලැබුවා වූ ඒ උදාාරතර කුසලයේ මම ප්‍රාර්ථනා කරනවා රාජපක්ෂ දැනට අපිට රාජකාන්තයෙන් නම් ආමන්ත්‍රණය කරන්න පුළුවන් අපේ සහෝදරිය රාජකාන්තී ඔබ කළා වූ යම් ප්‍රාර්ථනයක් වේද ඒ වගේම රාලහාමියා දුන්නා වූ යම් අනියත විවරණයක් වේද එය එලෙසින්ම උපදින භවයන් පාසා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වේවා. ඔබ යන්නා වූ මේ ඉදිරි ගමන ඔබ සොයන්නා වූ මේ සසර නිමාව ඉතාමත් ඉක්මනින් ඔබට ලබා ගන්නට අවබෝධ කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාවක් උදා වේවා. ඒ වගේම අපේ ලොකු මෙහෙණින් වහන්සේ නාවලදී අනුරාධා ධර්මචාර්ය මෙහෙණින් වහන්සේ මහා විශාල කුසල කර්මයන් සිද්ධ කරනවා. මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්නට මෙතෙන් ආවම හරි ඇත්තම ප්‍රියමනාපද ආසාවක්. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ බබළුවන්නට භික්ෂුණීන් හැටියට ඉදිරියට ගෙනියන්න උන්සි මෑණිවරු තාම මෙහෙණිවරු නෙමෙයි මම හිතන්නේ. තාම පුංචි වයසේ ඉන්න මේ දරුවෝ මේ සම්බුද්ධ ශාසනයට බාර අරගෙන මේ මෙහෙණින් වාසය කරන්නේ මහා විශාල උතුම් පින්කමක්. ඇයට අපි ආශිර්වාද කරනවා මේ ආනන්ද හාමුදුරන්ගේ මැදිහත් වීමෙන් ඔබට ලැබුණා වූ මේ භික්ෂුණී ශාසනය ඉදිරියට ගෙනියන්නට ඒ වගේම කායික මානසික පීඩාවන්ගෙන් දුරව අනුරාධා මෙහෙණින් වහන්සේ කරගෙන යනා වූ සියලු ධර්ම කටයුතු සාර්ථක වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සතර දළදා වහන්සේලාගේ රැකවරණය විශ්ව මාතාවගෙන් ලැබෙනා වූ විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය ජීවමානව වැඩ වාසය කරන්නා වූ උතුම් වූ මහා රහතන් වහන්සේලාගේ ආශිර්වාද බලය නිතරින්ම ලැබේවා. ඔබගේ පැවිදි ජීවිතය තවතවත් වාසනාවන්ත කරගන්නට මේ සසර මඟ කෙටි කරගන්නට ඔබ යන මේ ගමන ඔබගේ ශිෂ්‍යාවන් සමග කිසිදු කරදරයකින් තොරව ඉදිරියට යන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම තම මෑණියන් පවා මේ සම්බුද්ධ ශාසනයට ඇතුළු කරගෙන කරන්නා වූ මේ මෙහෙවර මම හිතන්නේ අද ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩහි යන සාදුකාර දීලා අනුමත කරනවා. ඒ නිසා ඔබට තව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ පින්කමේ අරමුණු කීපයක් තියෙනවා. ඒ තමයි
2025 තුන්වෙනි මාසේ 8 වන දිනට අපවත් වී වසරක් ගත වන පූජනාවලදී ධම්මිකා ලොකු භික්ෂුණී වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ගිහි ජීවිතයේ ගිහි දරුවනුත් තම දෙමව්පියන්ට මිය පරලොව ගියාම පුණ්‍යානුමෝදනා කරමි. පැවිදි ජීවිතයේදී අප භික්ෂු භික්ෂුණීන් හැටියට අපගේ ගුරුවරයන් ඒ අපවත් වුණාට පස්සේ අපි ඒ අයට පුණ්‍යානුමෝදනා කරමු. බුද්ධ ශාසනය තුළ දියණියක් හැටියට ඔබ මේ කරන්නා වූ මේ පුණ්‍යානුමෝදනාව ඒ අපවත් වුණ නාවලපිටියේ ධම්මිකා මෙහෙණින් වහන්සේද ඇතුළුව ඔබ පරම්පරාවේ අපවත් වී වදාළ යම් මෙහෙණින් වහන්සේ නමක් වෙද්ද ඒ හැම දිනාටම ඒ වගේම අපේ ලොකු මෙහෙණින් වහන්සේගේ නමින් නියමර ඒ වගේ පරම්පරාව ඥාති මේ පින් අනුමෝදන් වේවා. දුක්ඛිත ස්ථානවල උත්පත්ති ලබා සිටිනම් වහවහ මේ මොහොතේ මේ දුක් වලින් අත මිදේවා සක්වත් වේවා. සැපේ ස්ථානවල උත්පත්ති ලබා සිටිනම් ඒ සැපේ වර්ධනය වේවා. නමින් මියගිය සියලුම ඇත්තන් මෙපින් අනුමෝදන් වීමෙන් පතන්නා වූ බෝධියකින් තුන් මහා මහිමෙන් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මාහිංගල දිනේකම අජිත් ප්‍රේම කුමාර මහත්මයාගේ ස්වාමි භාර්යාව සහ රුචිර නිල්සන් පසඳු ලක්ෂිත පුතුන් දෙපළගේ ආත්මීය මෞඛ්‍ය 2025 උනායි 20 වන දින ප්‍රෝජනා භූමියට පත් වීම නිමිත්තෙන් සෙට් කරගන්න. ඇය තමයි පණකින්. ඇය තමයි ආශිර්වාද දෙන්නේ. මේ මොහොතේදී ඒ දරුවන්ට ඒ ස්වාමියාට ඒ වගේම අද වෙනතුරු ස්වාමි දියණියමල ඔබට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ සතරදා වහන්සේලාගේ රැකවරණේ ඔබගේ සිත තමුල තියනා වූ යහපත් කාන්තාවක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම අපේ කරගෙන යනා වූ ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සහ විශ්ව ශක්තියෙන් ලැබෙනා වූ ආශිර්වාදය තව තවත් වර්ධනය වේවා. ඔබ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම මාස උපන්දිනයේ සමරන රාජිකා රාජපක්ෂ මහත්මියට මාර්තු 20 වෙනි දින ඒ වගේම සංධ්‍යා කුමාරී රත්නායක මහත්මිය මාර්තු 21 KM ඉදුෂ අන්සජිත් කැකුලන්දර පුදා මාර්තු 23 පූජ්‍ය මාගම්මන විදර්ශනා ගිහිණිය මාර්තු 27 පසිදු ලක්ෂිත පුදා මාර්තු 28 මේ මාසයේ උපන්දින රාශියක් තියෙනවා. මේ උපන්දිනයේ සමරන ඔබ හැම දිනාටම තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නාවලපිටියේ උත්තර ධම්මචාරිණී මෙහෙණින් වහන්සේට මෙනෙලිගම නදර්ශන ධම්මචාරිණී මෙහෙණින් වහන්සේට දියගම ධම්මචාරී බෞද්ධ මධ්‍යස්ථානයේ දායක කාරකාදී සමග සෙත් ප්‍රාර්ථනා කිරීම පාදුක්ක මාතර පොළොන්නරුව ප්‍රදේශවලින් පැමිණි සියලුම ඥාති මිත්‍රාදීන්ට සෙත් පැතීම කියලා මේ කාරණා මූලික කරගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. එහෙමනම් අපේ ලොකු මේනියන්ගේ ඒ ප්‍රාර්ථනාවන් පරිදි ඒ ඇගේ සියලු ප්‍රාර්ථනාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයෙන් පත් වේවා. තම ඥාති මිත්‍රාදීන්ට මේ දේශනා කළා වූ ධර්මයේ ඒ වගේම ශ්‍රවණය කළා වූ ආනිසංසයන්ගේ බලයෙන් ඒ වගේම අපේ ධම්මචාරිණී
ලොකු මෙහෙණින් වහන්සේ මෙතෙක් දුරට කරගෙන ආවා වූ ඒ උතුම් පතිවෘත්තා ධර්මයේ රකිමින් මේ සම්බුද්ධ ශාසනයේ මෙහෙණියක් හැටියට කරගෙන යන ඒ උතුම් මෙහෙවර තුළින් ජනිත වන්නා වූ කුසලයන්ගේ බලය සියලු ඥාති පිතාදීන්ට තම ගෝල ශිෂ්‍ය එදියනිවරුන්ට නිරන්තරව ලැබේවා. ඔබ හැම දිනාටමද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිවලට පැමිණ නිවන් අවබෝධය පිණිස මෙලොව වශයෙන් සියලු යහපත ළඟා කරගන්නට පරලොව වශයෙන් මුකුදින භවයන් පාසා මුලින් මම සඳහන් කළ ආකාරයට දෙවියන් මිනිසුන් අතර උත්පත්තිය ලබන්නට සතර අපායේ උත්පත්තියන් ලබන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම උපදින හැම භවයන් උදදීම වාසනාවන්ත පින්වන්ත දෙමව්පියන් සහෝදර සහෝදරාදී ස්වාමීන් ස්වාමී දියණිවරු දුවා දරුවන් ඥාතික මිත්‍රාදීන් අසල්වාසීන් ලබමින් මේ සසර මඟ ගමන් කරන්නට මේ සසර මඟ කෙටි කරගන්නට මේ ශ්‍රවණය කළා වූ ධර්මයේ හේතු වාසනා වේවා. මතු අනාගතයේ ලෝ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිය නෙතින් දකින්නට ලැබේවා. සිව් පසේ උපස්ථාන කරන්නට ලැබේවා. උන්වහන්සේ විසින් දේශනා කරන්නා වූ චතුරාර්ය සත්‍යයෙන් මිශ්‍ර වූ නිහිරෝ ශ්‍රී සද්ධර්මය ඇසූ සැනින් ධාරණය වේවා. ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් සැනසෙන දිනට අද මේ සිද්ධ කරගත්තා වූ කුසලය සහ සසරෙහි මේ මොහොත දක්වාම සිදු කරගෙන ආවා වූ සියලු පින් එදිනට මතු පාරමිතාවන් බවට පත් වේවා කියන ප්‍රාර්ථනා සාදුකාරයක් කරන්න. धर्म श्रवणे किरीमें हाँ धर्म को पूजा किरीमें जन्म करगत्ता वो सिरया सिर दुनिया ने अनुमोदन करने अनुमोदन देवा नमिन मियागे जात अनुमोदन करने अनुमोदन देवा अपना पटदने की अनुमोदन देवें अप प्रार्थना करना वो तुम निर्वाण वो तेरे एक वासना देवा आकाशत आज उम्मता देवानागा महिंदिका पुण्यंतं नमोदित्वा चिरं रक्षन्तु लोक शासनं आकाशत आज उम्मता देवानागा महिंदिका पुण्यंतं नमोदित्वा चिरं रक्षन्तु लोक शासनं आकाशत आज उम्मता देवानागा महिंदिका पुण्यंतं नमोदित्वा चिरं रक्षन्तु लोक शासनं Sandra Mahingala Minerikam Sri Sankarama Viharadikari Puja Padugampura Sirilanda Api Panitahampuran Mahasegi Asrali Diyagama Dhammachari Buddha Madhyasthana Diputeri Nugekoda Anula Vidyalaya Dharmacharini Gaurava Sastra Bhate Ati Gauravaniya नावलपट्टे अनुराधा धम्मचारिणी लघु मेहने महंसे अटुलु सिरम मेहने महंसे लागे नसराई वासनावंत सदहकामे गुणकर्म सुपिन्वा भवत पिंगुतुले पिंगलियनी मे पिंगत हिमदिनाम वटिना माहगे पिंगमा आरंभ करला निमावट पत्करानटाई सुरुदान वेनी වටිනා අර්ථවත් ධර්ම අනුශාසනාවක්
අපේ දේශකයාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා ගිහි ජීවිතය පිළිබඳව මේ මහානකම සහ පැවිද්ද පිළිබඳව කරුණු කාරණා රාශියක් මැනවින් දේශනා කරන්නට යෙදුණා. අපේ හාමුදුරුවෝ සඳහන් කරන්නට යෙදුණා කාරණාවක් මේ සිවුර දාගෙන පන්සලට ගෙනා දෙන දානනික කාලා ජීවත් වෙන එක තමයි මිනිස්සුන්ගේ මතය තියෙන්නේ. සඳහන් වෙනවා තියුණු අසිපතක මුවහක් තියෙන මුවහේ ඇවිදගෙන යනවා හා සමානයි කියලා මේ පැවිද්ද. ඒ තරම් අසීරු කාර්යයක් ජීවනයක් දරාගෙන මේ සම්බුද්ධ ශාසනයට සේවාවක් ඉටු කරමින් යනකම් අපේ මේනින් වහන්සේ ලොකු මේනින් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව මේනින් වහන්සේගේ හිතේ තිබුණු කාරණාවන් පිළිබඳව මේනින් වහන්සේ මේ බෝධි පූජා පින්කම් අවස්ථාවේදී සඳහන් කරන්නට යෙදුණා. මට අවුරුදු 8 ඉඳන් මම මේනින් වහන්සේ අඳුරන්නේ දැන් වසර 25කට වැඩි කාලයක් මේනින් වහන්සේ මම අඳුරනවා. මමත් මේ අයට නොපුරුදු කෙනෙක් නෙවෙයි. බොහෝ දන්න කියන අය මෙතන ඉන්නවා මම පිළිබඳව. ඉතින් මේනින් වහන්සේ සඳහන් කළා තමන්ගේ පියාණන් ආරාම මේ ඉඩම පූජා කරන්නට යෙදුණා. මම හිටියේ මේ අහපැත්ත පන්සලේ මහානවය. මංගාවට තමයි ආවේ. පරිහාම්දුරනේ මේ ඉඩම අරගෙන මෙතන පන්සලක් හදන්න කියලා. මට පන්සල් හදන්න උවමනාවක් තිබුණේ නැහැ. අපේ හාමුදුරුවෝ සඳහන් කළා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා. සියලු දුක් නැසලා නිර්වාණ මාර්ගයේ පතන්නටයි කසාවත දරන්න කියලා. ඒ නිසා මටත් මේ වගේ ආසාවක් දැනීමක් ඇති වුණේ නැහැ. මේනින් වහන්සේ සඳහන් කළා කුලපාල විමර්ධනයක. ඒකත් උන්වහන්සේ විසින්ම කුලපාලයෝ කීප දෙනෙක්ම දැන් ඉන්නවා. උන්වහන්සේට සතුට වෙන්න පුළුවන්. තවත් එක් සතුට වේවක් තියෙනවා උන්වහන්සේගේ මේ ආරාමය අංග සම්පූර්ණ ආරාමයක් කරා. තව විහාරය හදාන්න තියෙනවා, චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගන්න තියෙනවා. මේ සියලු වැඩ කටයුතු නිමා කර ගැනීම තමයි උන්වහන්සේගේ හිතේ තියෙන තවත් එක්තරා සතුටක්. චතුරාංග මගේ ජීවිතේ නින්දා අපහාස ලෝකේ මේ ලෝකේ කවුරුවත් නින්දාව නොලබපු බුද්ධලේ නැති බව ධර්මයේ සඳහන් වෙනවා. එනම් උන්වහන්සේගේ ජීවිතයේ නින්දා අපහාස මේ හැම දෙයක්ම විදදරාගෙන ආපු ගමන බොහෝසේ උන්වහන්සේට සතුට වෙන්න පුළුවන්කමක් තිබුණා. අපේ හාමුදුරන් වහන්සේ මම වසර කාලයක් තිස්සේ උන්වහන්සේ අඳුරනවා. උන්වහන්සේ මේ පිළිබඳව කරුණු කාරණා සඳහන් කරන්නට යෙදුණා. අපේ අදිත් ප්‍රේම කුමාර මහත්මයා එවනෝලා මහත්මිය මම වසර දෙකක කාලයක් පුරාවට මම අඳුරන්නේ දීර්ඝ කාලයක් මම අඳුරන්නේ නැහැ. ඒකවල නමුත් ඒ ගත කරපු අවුරුදු දෙක තුළ ඒ දෙපළ පිළිබඳව මන අවබෝධයක් ලබා ගන්නට යෙදුණා. අදිත් ප්‍රේම කුමාර මහත්මයා තමන්ගේ නෝනා මහත්මියට මේ ජීවිතය අපහරලා පැවිදි ජීවිතයට පත් වෙන්නට අවස්ථාව උදා කර දීලා තිබුණා. හෙට උදෑසන ඒ පැවිදි වීමට පත් වෙනවා. එනිසා අපේ ලොකුමෑණින් වහන්සේට ලොකු ශක්තියක් ආශිර්වාදයක් වෙනවා. අපේ රාජකාරාජපක්ෂ නෝනා මහත්මිය විහාරයේ සහ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු තම මාස කිහිපයකින් අපි ආරම්භ කරනවා. මගේ හිතවත් කෙනෙක් විසින් ඒ කාරණාව ඉටු කරන්නට පුරුදු වෙලා තියෙනවා. එනිසා උන්වහන්සේගේ හිතේ තිබෙන බලාපොරොත්තුවක් මම විසින්ම ඉටු කරනවා. මට කීවේ මේ ඉඩ දාන්න දෙන්න කියලා.
නිසා මම දීපු ඉඩමේ මම මේ ආරාමයේ අංග සම්පූර්ණ කරනවා. ඒ තමයි මට දැකලා බලලා සතුටු වෙන්න තියෙන එකම දේ. එනිසා උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා නින්දා අපහාස හැම දෙයක්ම ජීවිතේ විඳින්නට වෙනවා. ඒවා විඳදරාගෙන යාම තමයි පැවිදි ජීවිතයේ තියෙන උතුම්ම වස්තුව. එනිසා අපේ ධර්ම දේශනාවට වැඩමකට වදාළ අපේ පඬිතු හාමුදුරුවන් වහන්සේට අපි ආශිර්වාද කරමු. තව තවත් මෙවැනි ජාතික ශාසනික ආගමික මෙහෙවරන් ඉටු කරන්නට සත්‍ය ධෛර්ය වාසනා ගුණය ලැබේවා. තුරුණුවන් සරණින් දරදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් ජයශ්‍රී මහා බෝධි සමිඳුගේ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දේවරක් වරණයෙන් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායස සම්පත්තිය ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරා. ඒ වගේම අපේ කුමේණන් වහන්සේට පරිමේණන් වහන්සේ අතුරු සියලුම මේණන් වහන්සේලාට නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය කියලා සාදු කියලා ආශිර්වාද කරන හෙට දිනේදී ඒ පරිදිතුමටපත් වෙන රාජිකා රාජපක්ෂ නෝනා මහත්මියට අපි නන්දට තුන්වන්ගේ සරණින් දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. සසුන් කෙත බබලවන්නට ශක්තිය ධෛර්යය වාසනා ගුණය ලැබේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණය කරන්නට බැරි මේ හැම දිනකටම තුරුණුවන් සරණින් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවන්ගේ රැකවරණේ හැම දිනාටම සැනසීමේ යහපත උදා වේවා. මෙපින් බලයෙන් තුන් නිර්වාණය අවබෝධ වේවා කියලා හැම දිනම සාදු කියලා. සියලු දෙනාට තෙරුවන් සරණයි. රාත්‍රී ආහාරය සකස් කර දෙනවා. ඒ භුක්ති විඳලා යන ලෙසට කාරුණිකව සිහිපත් කරමු.